ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. මම දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේ මතයක් හදන්න උත්සාහ කරනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවට විරුද්ධයි. අධ්‍යාපන ක්‍රම අලුත් ක්‍රමවේදයකට මාරුනට විරුද්ධයි කියලා. නෑ. අපි දැඩිසේ විශ්වාස කරනවා මේ රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ලෝක රැකියාව වෙළඳ පොළත් නූතනත්වයට ගැළපෙන්න ඕනේ. හැබැයි ඒ ගැළපෙන නූතනත්වය හෝ ලෝක රැකියාව වෙළඳ පොළ ගරු සභාපතිතුමිය මේ වෙන රටකට ගැළපෙන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් තවත් රටක තියෙන එකක් කට් පේස් කරලා මෙහෙට ගෙනල්ලා හරියන්නේ නැහැ. හැබැයි අද වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මේකේ වගකීම බාරගන්නේ කවුද? වගකීම බාරගන්නේ කවුද? වගකීම බාරගන්න කෙනෙක් නැහැ. දැන් මේ කමිටු පත් කරන්නේ විෂය භාර ඇමතිවරයානේ. ඒ කමිටු වල බහුතරයක් පත් කරන්නේ විෂය භාර ඇමතිවරයානේ. ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරිය. මේ තමන් පත් කරපු කමිටුවේ වගකීම බාර ගන්න බැරි නම් එතනින් එහාට කරු සභාපතිතුමිය ගැන කතා කරලා වැඩක් නැහැ. ඔව් එතුමියත් පිළිගන්නවා මේක වැරදිලා. හැබැයි කමිටුව පත් කරේ යා. එතකොට තමන් පත් කරපු කමිටුවක් තියෙනවා නම් මේ ක්‍රමවේදයකට අවිලා තියෙනවා නම් තමනුත් පිළිගන්නවා නම් මේක වැරදි කියලා ඉතින් එහාට ඒ ගැන කතා කරලා පළක් දිනවද කරු සභාපතිතුමිය? තේින්න මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න. හැබැයි රටට ගැලපෙන්න. සංස්කෘතියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයක්. අපි රටට හඳුන්වා දෙන්න ඕනේ කරු සභාපතිතුමිය. මේ රටේ නූතනත්වයට අපි යන්න ඕනේ. ඉතිහාසෙත් අධ්‍යාපන ක්‍රමයේ බණ්ඩාරනායක මැතිණිය කාලේ ඉඳන් වෙනස් වෙලා ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කාලෙන් කාලට ගැලපෙන විදියට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වුණා. එහෙම කරන්න. මේක නිකන් හට අපේ ගමේ ගොඩේ කතාවක් තියෙනවා ගරු සභාපතිතුමිය. එක්තරා ගෙදරක වියනක් ගහන්න. වියනක් ගහන කෙනෙක් වැට්ට ගෙනාවා. ඒ වැට්ට ගේන කෙනා වියන ගහන රෙද්දක් අරන් ආවා. අරන් ආවේ පරණ රෙදි කෑල්ලක්. ඉතින් ගෙදර ඉන්න නෝනායි මහත්තයා කිව්වා ඕක පරණ රෙදි කෑල්ලක්. එහෙනම් ඕක පැත්තක තියන්න මම අලුත් එකක් දෙන්නම් කියලා. හැබැයි ඉතින් මේ මිනිස්සයා බැලුවා මේක අලුත් රෙද්දක් මේක හොඳයි. එයා ඒක තමන්ගේ සරම යටින් ඇඳගත්තා පරණ රෙද්ද ගැහුවා වියනට. දැන් ගෙදර අයිතිකාරයෝ දෙන්න ඇවිල්ලා බැලුවා දීපු රෙද්ද නෙමෙයි වියනේ තියෙන්නේ. පරණ එකමයි තියෙන්නේ. දැන් මේක හොයනවා. හොයලා බලනකොට මෙන්න වියන ගහන්න ආපු කෙනා සරමස්සෙත් තමන් පරණ රෙදි කෑල්ල ඇඳගෙන ඉන්නවා. දීපු අලුත් එක ඇඳගෙන ඉන්නවා. කොහොමද මේක මෙතනට ආවේ කියලා අහුවම ඒක තමයි මාත් බැලුවේ මේ කවුද මට මේක ඇඳුවේ කියලා හොයනවා. නේ කවුද මට මේක ඇඳුවේ කියලා හොයනවා කරු සභාපතිතුමිය. ඒ වගේ තමයි අපේ අගමැතිතුමියත්. මේ ආණ්ඩුවත් තමන්ගේ විෂය දැන් හොයනවා මේක print කරේ මොකಾದ? කවුද මේක දාලා තියෙන්නේ? අර තමන් සරමස්සෙන් අලුත් රෙදි කෑල්ල ඇඳගෙන මට මේක අඳපු එක කවුද කියලා හොයනවා වගේ දැන් හොයනවා මේක වෙනස් කරේ කවුද? කවුද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙනාවේ? කවුද මේකට ලින්ක් එක දැම්මේ? කවුද මේකට QR කෝඩ් දැම්මේ? දැන් මේ වගේම නේද සංචාරක ව්‍යාපාරේ ප්‍රවර්ධනය කරනවා කියලා එක්තරා සභාපතිවරයෙක් ලියුමක් ගැහුවා කිව්වා. LGBTQ සම්බන්ධයෙන්. ඒ පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය මොකද්ද? අර රෙද්ද ඇඳගෙන රෙද්ද කවුද ඇඳුවේ කියලා හොයනවා වගේ න්‍යාය පත්‍රයක් නෙවෙයිද ක්‍රියාත්මක වුණේ? ඒ වගේම තමයි ආපදා කළමනාකරණයේ ගැසට් එකේ රෙගුලාසි ගැසට් කරනකොට ඒකෙත් මේ කාරණේ සම්බන්ධයෙන් තියෙනවා. දැන් 6 වසරේ පොතෙත් මේක තියෙනවා. දැන් මේක අහඹු සිදුවීමක් කියන්න පුළුවන්ද? දැන් එක අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්. හැබැයි අහඹු සිදුවීම් 3ක් අමාත්‍යාංශ 3ක් යටතේ මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන එක කරු සභාපතිතුමිය අහඹු සිදුවීමක් කියලා අතපීද ගන්න බෑ. ඒ හින්දා ආණ්ඩුවටත් අපි කියන්නේ අධ්‍යාපනයට නූතනත්වයට ගැලපෙන ක්‍රමවේදයකට මේක හඳුන්වා දෙන්න. හැබැයි අපේ සංස්කෘතියට මේ රටට ගැලපෙන විදියට. ඒක JVP එකට හෝ ඔබේ පක්ෂයට ගැලපෙන විදියට නෙවෙයි. අමාත්‍යවරියට හෝ අග්‍රාමාත්‍යවරියට හෝ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට ගැලපෙන විදියට නෙවෙයි. රටට ගැලපෙන විදියට අධ්‍යාපන ක්‍රම වෙනස් කරන්න. ඒකට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනස් කරන එක ඇතුලේ ළමා මනස දූෂණය කරනවා නම් පුංචි දරුවගේ මනස දූෂණය කරන්න ලෑස්ති වෙනවා නම් ඒකට ඉඩ තියන්නත් අපි ලෑස්ති වෙන්නේ නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. දැන් මේ විවාදයෙන් පස්සේ තියෙනවා මේ ආනයන අපනයන ගැන. දැන් ආනයන අපනයන ගැන විවාද කරන්න කලින් කරු සභාපතිතුමිය අපි අහන්න උනට කන්ටේනර් 323ට මොකද වුනේ?
දැන් කන්ටේනර් 323 දැම්ම සිලෙක්ට් කමිටි එක. ගරු මන්ත්‍රීතුමා විනාඩි 2ක් කාලයක් බොහොම තියෙනවා ස්තුතියි. සිලෙක්ට් කමිටි එකක් දැම්මා. අපි කිව්වා ඒ සිලෙක්ට් කමිටි එකේ සභාපතිවරයා ආණ්ඩු පක්ෂයේ. අධිකරණ ඇමතිවරයා. ඒ සිලෙක්ට් කමිටි එක ඇතුලේ ඉන්නවා පොලිසිය භාර ඇමතිවරයා. වරාය ඇමතිවරයා ඉන්නවා. මේක වෙන්නේ නැහැ කියලා අපි කිව්වා. නෑ මේක අපි ස්වාධීනව පරීක්ෂණයක් කරනවා සිලෙක්ට් කමිටි එක අපි හොයලා වාර්තාවක් දෙනවා කිව්වා. මොකක්ද උනේ කරු සභාපතිතුමිය? අද වෙනක එක දවසක් ඒක හම්බුනේ නැහැ. දාපු දවසට මොකද්ද කරේ? එක දවසක් දැම්මා. සභාපතිවරයා ලියුමක් ගෙවුවා වෙන දවසක් ඉල්ලලා. විශේෂ භාර ඇමතිවරයා. මේ අධිකරණේ භාර ඇමතිවරයා. අද වෙනකන් කන්ටේනර් 323 වරායෙන් පන්නපු ක්‍රමේ නැහැ. ඒකට අවශ්‍ය සිලෙක්ට් කමිටි කිල්ලුවම ඒක ආණ්ඩුවට ඕන විදිහට ආණ්ඩුවෙන් 8 දෙනා විපක්ෂයෙන් 4 දෙනා දාලා පත් කරා. අද වෙනක එක දවසක් හම්බුනේ නැහැ. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් මේ ආණ්ඩුවට තියෙන උවමනාව හොරකම් අල්ලන්න. සභාපතිතුමිය තමන්ගේ වරායෙන් පන්නපු කන්ටේනර් 323 හොයාගන්න පාර්ලිමේන්තුවේ සිලෙක්ට් කමිටි එක දාගන්න බැරි නම් අර කුඩුක් තියෙන කන්ටේනර් දෙකක් නාකොටික් එකෙනුයි කස්ටම් එකෙනුයි චෙක් කරලා පැන්නුවා කියලා කිව්වා. ඒ පන්නපු කන්ටේනර් දෙක කවුද පැන්නුවේ කියලා අපි අහුවා පොලිසිය භාර ඇමතිවරයාගෙන්. අද වෙනකන් ඒ පන්නපු එකගේ නම කියන්න විදියක් නැහැ. අතරම් උඩ අරගෙන නැහැ. ඉතින් තව මොකද්ද කතා කරන්න තියෙන්නේ? ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කරුණා කළා. ඒ කන්ටේනර් 23 සම්බන්ධයෙන් සිලෙක්ට් කමිටුවේ ගරු සභාපතිතුමිය පත් කරන්න. දැන් ආණ්ඩුවට ඕන කෙනෙක් විගණකාධිපතිවරයා බවට පත් කරගන්න තියෙන උවමනාව මේවා වහගන්නද කියලා සමාජයේ කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. මොකද ඒ කන්ටේනර් 323 සම්බන්ධයෙන් වාර්තාවෙත් තියෙනවා මේක සම්බන්ධයෙන් විගණනයක් කරන්න කියලා. හැබැයි විගණනයක් කරන්න බෑ ආණ්ඩුවට Tamanට ඕනේ පුද්ගලයා විගණකාධිපතිවරයා බවට පත් වෙනකම් මේක කල් දානවා. ඒ හින්දා එක පැත්තකින් ඔබ තමුන්නාසෙලා මැතිවරණ කාලෙදී පොරොන්දු ඉටු කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඔබ බලයට ඇවිල්ලා බොරු කියනවා. සහ අර ගල් අඟුරු සම්බන්ධයෙන් බහුගේ කාලේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා දැන්. මේ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්. මට තප්පර දෙකක් දෙන්න. කන්ටේනර් 323 සම්බන්ධයෙන් ප්‍රශ්නේ තාම යට ගහගෙන යනවා. කුඩු කන්ටේනර් දෙක සම්බන්ධයෙන් ප්‍රශ්න යට ගහගෙන යනවා. කැප් ගේනවා. මේවා පස් කපනේ වල්ලන්න අර කුරුණෑගල. දැන් අපේ ගම්වල මිනිස්සෙක් ගිහිල්ලා වයිල්ඩ්ලයිෆ් ඒරියා එක ගරු සභාපතිතුමේ වැසිකිලි බලක් කැපුවොත් හිරේ. හැබැයි ඔබතුමාට සම්බන්ධ අය අක්කර ගණන් හෙක්ටයාර් ගණන් ආපදා කියලා පස් කපනවා. කාලය අවසන් ගරු මන්ත්‍රීතුමා. දැන් මේවට ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීමත් කරමින් අවසාන වශයෙන් අපි ඔබ තමුන්නාසේ ඉල්ලන්නේ අර මාත් ගාල්ලේ ප්‍රාදේශ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට විපක්ෂයේ සභාපතිවරු ගියාම ඒ අයව ප්‍රගති සමාලෝචන අරගෙන නැහැ. තේන්ද ගරු කතානායකතුමාගේ අවධානයට යොමු කරන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගත් ඒ ප්‍රගති සමාලෝචන වලට ගන්න කියන කාරණේ සම්බන්ධයෙන්.